අයිබෝවන් ඔබට ඔබ සියලු දෙනාටම අද අපි 8 වසරේ ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ තුන්වෙනි පාඩම තමයි කරන්න හදන්නේ. මෙතනදී තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්න දේ ඔබට 7 වසරේදී ඉගෙනගත්ත දෙයක්ම තමයි නැවත මේ තුන්වෙනි පාඩම විදිහට මෙතන 8 වසරේදී දාලා තියෙන්නේ. එතනදී මේ කරුණු කාරණා ටිකක් 7ට වඩා චුට්ටක් එහා ගිහිල්ලා ඉගෙන ගන්න තමයි අද දවසේ තියෙන්නේ. අපි බලමු එහෙනම් තුන්වෙනි පාඩම ශාක විවිධත්වය හා කෘත්‍ය කියන පාඩම පටන් ගමු. මුලින්ම අපි දැනගමු ශාකයක කොටස් මොනවද කියලා. උදාහරණයක් විදිහට අපි දර්ශීය ශාකයක් ගත්තොත් අපි හතේදිත් මේක කරා. එතනදී අපි මෙන්න මේ කොටස් ගැන කතා කරමු. මුලින්ම ශාකයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මූල පද්ධතිය, අනිත් එක තමයි පරෝහ පද්ධතිය. මෙතනදී මූල පද්ධතියට අයත් වෙනවා මුදුන් මුල, ඒ වගේම පාර්ශවික මුල්. මෙතනදී මුදුන් මුලක් නොමැති ශාකයක් නම් එතනදී ඕගලන්ට පාර්ශ්වික මුල් තමයි ශාකයේ දක්නට ලැබෙන්නේ. අපි ඊට පස්සේ යනවා පරෝහ පද්ධතිය ගැන කතා කරොත් පරෝහ පද්ධතියේ තියෙනවා ඒ කියන්නේ ශාකයේ පසට සවියලා අපිට පේන පැත්ත. පරෝහ පද්ධතියේ මූල පද්ධතියේ තියෙන අපිට පේන්නේ නැහැ. ඒක පසෙන් යට වෙලා තියෙන්නේ. ඉන් උඩ ටික තමයි පරෝහ පද්ධතියට අයිති වෙන්නේ. මෙතනදී පරෝහ පද්ධතියට අයිති වෙනවා ශාකයේ කඳ, ශාක පාත්‍ර, ඵල, පුෂ්ප. මෙන්න මේ ටික අයිති වෙනවා ශාකයේ පරෝහ පද්ධතියට. එතකොට ශාකයේ පරෝහ පද්ධතියට අයිති වෙන මේ කොටස් වලින් මොනවද කෙරෙන්නේ? සහ මූල පද්ධතියට අයිති කොටස් වලින් මොනවද කෙරෙන්නේ? මම හිතනවා 7 වසරේදී මේ ටික ඔක්කොම කියලා දීලා තියෙනවා සහ එම පාඩමේ අඩංගු වෙලා තියෙනවා. අපි මේක මතක් කිරීමක් විදිහට තමයි තියෙන්නේ. අපි බලමු පුෂ්පයක්. අයි ශාකයකට පුෂ්පයක් හටගන්නේ. ශාකයකට පුෂ්පයක් හටගන්නේ ශාකයේ ඊළඟ පරම්පරාව බෝ කරන්න. මොකද පුෂ්පයකින් තමයි ඵලයක් හටගන්නේ. ඵලය තමයි ව්‍යාප්ත වෙන ක්‍රම ඉගෙනගෙන තියෙනවා. සුළඟ ජලය ඒ වගේම සතුන් මගින් මේ ව්‍යාප්ත වෙන ක්‍රම ඔස්සේ ව්‍යාප්ත වෙලා නවශාක පරම්පරාවක් වෙනත් ස්ථානයක ඇති කිරීමට ඉවහල් වෙනවා. එතකොට අපි මෙතනදී මේ ටියුට් එකේ පුෂ්පයක කෙරෙන කාර්යය තමයි පුෂ්පයකින් තමයි ඵලදාවක් ඇති කරන්නේ. ඵල ඇති කිරීමට දායක වේ. එතනදී පිළිතුර විය යුත්තේ ඵල ඇති කිරීමට දායක වේ. එතකොට ඵලයක්. එහෙම නැත්නම් ගෙඩියක්. ඇයි හටගන්නේ? ඒක ව්‍යාප්තියට, ශාක ව්‍යාප්තියට බොහෝ දුරට ඉවහල් වෙනවා. ශාක ව්‍යාප්තිය සඳහා ඉවහල් වේ. දෙවැනි ස්ථාන සඳහා. ඊට පස්සේ පත්‍ර. පත්‍ර වලින් තමයි ශාකයක තියෙන ප්‍රධානාත්මක කාර්යය කරන්නේ. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන. සියලුම ශාකවල පත්‍ර ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙම නැත්නම් අපි කියනවා ආහාර නිපදවන. ලියා ගන්න ප්‍රභා සංශ්ලේෂණය ඇල ඉරක් ආහාර නිපදවීම. ශාක කඳ. ශාක කඳ තමයි ඵල, පත්‍ර, පුෂ්ප දරා සිටීම. එහෙම නැත්නම් සංධාරණය කියලාත් කියදෙන. මුදුන් මුලක්. මුදුන් මුලක් තමයි ශාකයක පසට සවිවීම සඳහා දායක වේ.
පාර්ශවික මුල් මේ මුල් වලින් පොදුවේ කරන කාර්යය තමයි පසට සවිවීම සහ පසේ තියෙන පෝෂක අවශෝෂණය කරලා ඉහළට රැගෙන යන්න උපකාරී වෙනවා. ඉතින් පාර්ශ්වික මුල් වලින් වෙන්නේ පසට ශාකයේ සවිවීම හා පසේ පෝෂක අවශෝෂණය. ශාක පත්‍රවල විවිධත්වය හා කෘත්‍යය ඊළඟ මාතෘකාව. ශාක පත්‍රයක ප්‍රධාන කෘත්‍යය මොකක්ද? ශාක පත්‍රයක ප්‍රධාන කෘත්‍යය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඔයගොල්ලෝ දන්නවා ශාකයක් හිරු එළිය ඇති විට ඒ වගේම ක්ලෝරොෆිල් තියෙන අනිවාර්යම ශාක පත්‍රයක ක්ලෝරොෆිල් තියෙනවනේ. කියන හරිත ප්‍රද ඒවා තියෙන මාධ්‍යයක කාබන් ඩයොක්සයිඩ් උපයෝගී කරගෙන ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් ජලය උපයෝගී කරගෙන හරිත ප්‍රදහා හිරු එළිය පාදක කොටගෙන හදනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. ප්‍රභා සංශ්ලේෂණ සමීකරණයක් කියලා දෙයක් තියෙනවා. තවම ඕගලන්ට ඒක එහෙම කරන්න නැහැ. ඔක ඉහළ පන්ති අපේ 8 වසරෙම තවත් දෙවෙනි කොටසක් තියෙනවා. අන්න එතනදී ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක මොනවද, ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය. ඒවත් තුන්වෙනි වාර්ග නියමිත පාඩමකට අඩංගු වෙලා තියෙනවා. අපි දැන් මෙතන ලියනවා ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන කෘත්‍ය කියලා. සමාන ශාක ප්‍රත්‍යයක ප්‍රධාන කෘත්‍ය කියලා මොකක්ද කියලා අහුවොත් ආහාර නිපදවීම, එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ. ශාක පත්‍ර කොළ පැහැයට හේතුව මොකක්ද කියලා අහනවා. ක්ලෝරොෆිල් වර්ණකය අඩංගු වීම. ක්ලෝරොෆිල් වර්ණකය අඩංගු වීම. ඒක කොළ පාටයි. ඔය වදගස් වල තියෙන සුදු පාට, ක්‍රෝටන් වල තියෙනවා විවිධ පාට. ඒ වල තියෙන්නේ ක්ලෝරොෆිල් A, B, C, කැරොටිනොයිඩ් කියලා වර්ණක තියෙනවා. අන්නේ අදාළ වර්ණක ඉස්මතු වෙච්ච අවස්ථාවකදී ක්ලෝරොෆිල් වලට වඩා එතකොට ඒ අදාළ වර්ණකයේ පාට තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒ වලිනුත් ආලෝකය උරා ගැනීමක් සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයට ශාක දක්වන අනුවර්තන මොනවද? ශාක දක්වන අනුවර්තන කියලා ඊළඟට දාලා තියෙනවා. ඔයගලන්ගේ පොතේ දාලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාක දක්වන අනුවර්තන. ඒකම ශාකයේ පුෂ්ටික වර්ග ශ්‍රේෂ්ඨඵලය ශාකයක පත්‍රයක තියෙන පුෂ්ටික ශ්‍රේෂ්ඨඵලය එයා වැඩි කරගන්න උත්සාහ කරගෙන තියෙන. ඒකට හොඳින් හිරු එළිය වැඩි ප්‍රමාණයක් එයාගේ පත්‍රය වලට වැටෙනවා. ඒ නිසා වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන පත්‍රතලයේ ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙලා තියෙනවා. ලියා ගන්න පත්‍රතලයේ ශ්‍රේෂ්ඨඵලය වැඩි කිරීම. ඒ වගේම තමයි හිරු එළියට දැන් ශාකයක පත්‍ර පිහිටලා තියෙන්නේ යම්කිසි කෝණයක. බලන්න හොඳම ගස් හැම එකම යම්කිසි ආනතියකට ශාක පත්‍ර පිහිටලා තියෙනවා. ඒ ආනතිය පිහිටලා තියෙන හිරු එළිය ඒ විදිය කියන්නේ හොඳ හිරු එළියක් තමන්ගේ පත්‍ර වලට ලබා ගැනීම සඳහා ලියා ගන්න දෙවෙනි එක ශාක පත්‍ර ආනතියක් සහිතව පිහිටා තිබීම. ඒ වගේම ශාක පත්‍ර තුනී සහ පළල් තලයකින් යුක්තයි. පත්‍ර තලය තුනී හා පළලකින් යුක්තයි. ඒ කියන්නේ හරි තුනී. ඝනකම වුණාම හිරුවෙලි යන්න ඒ අපහසුතාවයන් තියෙන නිසා හරි තුනී පටලමේ ප්‍රභාවය කියන්නේ ගොඩක් තුනී වෙලා තියෙනවා. ශාක පත්‍ර බොහොමයක් ඒවා. ඊට පස්සේ ශුෂ්ක රූපී පරිසරය කියන්නේ ජලය නොමැති
පරිසරවල කාන්තාර පරිසරවල ඉන්න අයගේ ශාක දක්වන අනුවර්තනයක් තමයි. ඒගොල්ලන්ට එකක් තමයි ශාකවලින් ජලය පිටවීම ඒගොල්ලෝ අවම කරගන්න ඕන නිසා ජලය එක්ස්ප්‍රෙස් කරගන්න ඕන නිසා ගොඩක් අය පත්‍ර කටු බවට පත් වෙලා ඒක කඳන් වලින් තමයි ඒගොල්ලෝ ප්‍රවාහ සංශ්ලේෂණය කරන්නේ. ලියා ගන්න පත්‍ර ක්ෂීණ වීම හෝ පත්‍ර කටු බවට පත්වීම. පතොප්පල තියෙන නවහන්තම පත්‍ර ක්ෂීණ වෙලා තියෙනවා. පත්‍ර ක්ෂීණ වීම හෝ පත්‍ර කටු බවට පත්වීම. අනිත් එක තමයි කෝමාරිකා වගේ ශාකවල ශාක පත්‍රවල ජලය එක්ස්ප්‍රෙස් කර ගැනීම. වරහන් ඇතුලේ ලියාගෙන මාංශල ශාක පත්‍ර. අපි ඒවට කියන මාංශල ශාක පත්‍ර. ශාක පත්‍ර තලයේ ඝනකමින් යුක්ත වීම. ඒකට හේතුව තමයි ඝනකමින් යුක්ත වීම තුන්වෙනි කාරණාව විදිහට ලියා ගන්න. ඒකට හේතුව තමයි ශාක පත්‍ර තලයෙන් තුලින් ජලය පිටවීම අවම කර ගැනීම සඳහා. අපි දැන් යනවා ශාක පත්‍රයක කොටස් බලන්න. මම හිතනවා ඔයගලන්ට මේ ශාක පත්‍රය මේක පේනවා ඇති කියලා. මෙතන බලන්න මෙන්න මේක මේ තියෙන කොස් ශාක පත්‍රයක්. මෙතනදී කොස් ශාක පත්‍රයේ පත්‍ර අග්‍රය තමයි මේ දක්නට ලැබෙන. කියන්නේ මෙහෙම තියෙන කොලේ හැම එකම මේ අග. දැන් වෙන ශාකයක් ගත්තොත් මේ තියෙන තවත් ශාක මේ අඹ එක. මේ තියෙන්නේ මෙන්න මේ ටිප් එකක් වගේ තියෙන ඒක අපි කියනවා ශාකයක පත්‍රයක අග්‍රය කියලා. මේ තියෙන්නේ ශාකයක පත්‍රයක ධාරය. මේ වටේම තියෙන එකට අපි කියනවා පත්‍ර ධාරය කියලා. තියෙන්නේ පත්‍ර ධාරය. එතනින් ගියාම අපේ මෙතන ශාකයට සවි වෙච්ච කොටස. මේ කොටසට අපි කියනවා පත්‍ර මුන්තය කියලා. මෙතනින් සවි වෙලා තියෙන. එතකොට මෙන්න මේ කෑල්ල. මෙන්න මෙතන පටන් ගන්න තැන අපි කියනවා පත්‍ර පාදය කියලා. මේ නාරටි ඔක්කොම පටන් ගන්න තැනක් තියෙන ඕනම ගායක බලන්න. අන්න ඒකට අපි කියනවා පත්‍ර පාදය කියලා. දැන් මේ කෙනම් පිටිපස්සේ තමයි ලස්සනට මෙහෙම නාරටි පේන්න තියෙන්නේ. මේ තියෙන්නේ ශාක පත්‍රයක නාරටි. ඔය කොස්කොලයක මේ දාශීය විදිහට කොස්කොලයක තියෙන දේ තමයි පෙන්නුවේ. දැන් අපි මේකේ කොටස් ටික දැක්කා. අපි නම් කරගමු. මෙතන ලියා ගන්න පත්‍ර අග්‍රය මේ ඉතාලියෙන් මෙතන තියෙන කොටසෙන් ලියා ගන්න පත්‍ර ධාරය පත්‍ර නාරටි පත්‍ර තලය මතු පිට පෘෂ්ඨය පත්‍ර ධාරය මෙන්න මෙතනට එන්න ඕනේ පත්‍ර පාදය කියන එක. අන්න එතන ඉතාලියේ නැහැ. මෙන්න මේ පටන් ගන්න තැන ඔබට පුළුවන් ඒක සටහන් කරගන්න. මෙන්න මෙතනට එන්න ඕනේ පටන් ගන්න තැනට පත්‍ර පාදය.
මෙතෙන්ට පත්‍ර වුන්තය. මේක පත්‍ර වුන්තය. මේ කොටස් දෙක අදාළ නැහැ. මොකද ඔබේ ශ්‍රේණිය ටික අදාළ නැහැ. මෙතන ටියුට් එකට ආවට ඒ නිසා ඒක කපා හරිනවා. අපි ඊළඟට යනවා මේ පත්‍රවල තියෙන විවිධ හැඩතල ගැන කතා කරන්න. අපේ පත්‍රයක අපි ගත්තම අපේ තියෙන පරිසරේ හැම පත්‍රයක්ම ඒකාකාරී නැහැ. ඒ පත්‍රවල විවිධත්වයක් තියෙනවා. හැම එකක්ම එක විදිහට නැහැ. ඉතින් ඒ නිසා බලනවා මේ පත්‍රවල තියෙන විවිධත්වය කොයි වගේද කියලා. එකක් තමයි පත්‍රතලයේ හැඩය අනුව මේ පත්‍ර දක්වන විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ පත්‍රයේ මතු පිට ස්වභාවය අනුව අපි සාමාන්‍ය බැලුමට තේින්න හැඩය. පත්‍රතලයේ හැඩය. ඒ නැත්නම් පත්‍ර අග්‍රවල තියෙන හැඩය. පත්‍රයේ අග කෙරවල තියෙන මේ අග කෙරවල තියෙන හැඩය. එහෙම නැත්නම් පත්‍රයේ ධාරයේ තියෙන විවිධත්වය. එහෙම නැත්නම් පත්‍රයේ පාදයේ වුන්තයේ තියෙන මෙතන විවිධත්වය. අපි බලමු විවිධත්වයන් කීපයක් මේ විදියට. අපි මේ ගත්ත කොස්කොලේම ගත්තොත් අපේ කොස්කොලේ තියෙන්නේ මේක ඕවල්, මේක සාමාන්‍ය පත්‍රයක් විදිහටම තමයි සලකන්නේ. මේක එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. මේක අග්‍රේ පොඩි උලක් වගේ තියෙනවා. මේක සාමාන්‍යයෙන් පත්‍රයක ව්‍යුහයක් විදිහටමයි තියෙන්නේ. අපි අඹ කොලේ ගත්තොත් අඹ කොලේ දිගටි. අඹ කොලේ පත්‍රතලයේ මේ කොලේට සාපේක්ෂව දිගටි. පේනවනේ ඔයගලන්ට ඒක පත්‍රතලයේ දිගටි. පත්‍රතලයේ දිගටි. ඒ වගේම දිග පත්‍රයක් මේක. ඒකෙත් තියුණු නැම්මක් තියෙනවා. මෙතන බලන්න ඉතාමත් තියුණු විදිහට නැම්මක් අඹ කොලේ තියෙනවා. ඊට අපි ගන්නවා බෝ කොලයක්. බෝ කොලේ බලන්න අග්‍රස්තේ තමයි විශේෂත්වය තියෙන්නේ. ඒකේ අග්‍රස්තේ මේ කොළ වලට සාපේක්ෂව ඉතාමත් දිගට තියුණු දික් වෙලා ගිහිල්ලා ඊට පස්සේ තමයි අග ඉවර වෙලා තියෙන්නේ. දිගට ගිහිල්ලා තමයි තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා හීනි වෙලා තමයි ඒක නතර වෙලා තියෙන්නේ. අපි තව බැලුවොත් මේ කණේරු ශාකය. ඒකත් අඹ කොළේටම සාපේක්ෂව දිගටි පත්‍රයක්. මෙන්න වද කොළේ. වද ගහේ ශාක පත්‍රේ පත්‍ර ධාරේ කඩතොළු තියෙනවා. පත්‍ර ධාරේ තියෙනවා හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් කඩතොළු ව්‍යුහයක්. මේ තියෙන්නේ කඩතොළු සහිත ව්‍යුහයක් ඒකේ තියෙනවා. මේ තියෙන්නේ නාරං කොළයක්, පැංගිරි කුලේ ශාකයක. ඒකෙත් ඒ විදිහටම තමයි, සාමාන්‍ය වෙනසක් නැහැ. ඒ සාමාන්‍ය කොළයකම තියෙන විදිහක්ම තමයි තියෙන්නේ. අනිත් එක බෝ කොළේ පත්ත පාදයේ විවිධත්වයක් තියෙනවා. බෝ කොළේ ගත්තම බෝ කොළේ තියෙන්නේ මෙතනින් මේ කොළවලට සාපේක්ෂව බලන්න පළලින් මෙතන ගොඩක් පළලයි. මේවල දැන් මෙතන පල්ලහැ ගොඩක් හීනි වෙලා ඇවිල්ලානේ. උල්ටෙන් මේක එහෙම නෑ. මේක ටිකක් පළලින් මෙතනින් වැඩි වෙලා තමයි යන්නේ. මේක එහෙම නෑ. මේ කොළේ මෙතන ඇවිල්ලා තියෙන්නේ මේව එකතු වෙලා විහිදෙන ආකාරයක්. මේක එහෙම නැහැ. මේකෙත් පත්‍ර පාදයේ විවිධත්වයක් මේකේ තියෙනවා. ඒ වගේම වද ශාකයේත් ඒ වගේම වද ශාකයේ සාමාන්‍ය කොළයක දක්වන විවිධත්වයම තමයි වදයකෙත් තියෙන්නේ. මේ බලන්න මේක මේ අටපෙතිය ශාකයේ පත්‍රයක්. මේක බලන්න මේකේ පත්‍රේ බෙදිලා ගිහිල්ලා. පත්‍රේ බෙදිලා ගිහිල්ලා තියෙන ප්‍රධාන පත්‍රේ බෙදි ගිහිල්ලා තියෙන ස්වභාවය. මේ පැෂන් ෆෘට් වල මේකෙත් වෙලා තියෙන්නේ ඔටුන්නක් විදිහට, මඤ්ඤොක්ක කොලේ වගේ ඔටුන්නක් විදිහට පත්‍ර තලයේ බෙදිලා ගිහිල්ලා තියෙනවා. අපි කියනවා මේක සමානව බෙදිලා නැහැ. විෂමාකාරව පත්‍ර තලයේ බෙදිලා ගිහිල්ලා තියෙන
අවස්ථාවක් තමයි මේ ප්‍රෂන් ෆෘට් කොලේ තියෙන්නේ. මේක මඤ්ඤොක්ක කොලේ තියෙන. පොතේ ගොඩක් වෙලාවට උදාහරණ දාලා තියෙනවා පත්‍රාග්‍රේ විවිධත්වයට ඒ වගේම පත්‍ර තලයේ විවිධත්වයට පොතේ දාලා තියෙනවා උදාහරණ. මම හිතනවා මේ ටික ඔයගොල්ලෝ දැක්කා ඔයගලන්ගේ පොතේ දාලා තියෙන සහ ඔයගොල්ලෝ එදිනදා ජීවිතයේ දකින ශාකවල බලන්න ශාක පත්‍රයක් අරගෙන මොකද්ද තියෙන විවිධත්වය මලක් අරන් බලන්න. මෙවර උසස් සාමාන්‍ය පෙළ විභාගයේ බොහෝ අය විද්‍යාව අමාරුයි කියලා කියනවා. ඒ අමාරු වෙලා තියෙන දරුවන්ට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා. පරිසරය සමග හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා. ඉතින් පේපරේ අමාරු වෙලා තියෙන්නේ අන්න ඒකයි. ඉතින් විද්‍යාව කියන්නේ කටපාඩම් කරන විෂයක්වත් අනුමාන ප්‍රශ්න හොය යන එකක් නෙමෙයි. සිද්ධාන්තය දැනගෙන ඒ තුල ඉස්සරහට යන්න තමයි විද්‍යාව කියන විෂය තියෙන එක ළමයිට විද්‍යාව අමාරු කටපාඩම් කරන හැබැයි සිද්ධාන්තය දැනගෙන ඉන්න ඕනේ මේකයි සිද්ධාන්තය කියලා. තව දේවල් බලන්න මලක් ගත්තම මලේ කුමාංකය කොහේ ජායංගය කොහෙද ඒව හොයා බලන්න. දැන් නැත්නම් ටීචර් කෙනකින් හරි අහන්න. කොලයක් ගත්තම බලන්න මේකේ මොනවද වෙලා තියෙන්නේ. ඒ ළමයි ඒව කරන්නේ ගහක් දැක්කම බලන්නේ. ඒකයි උසස් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රතිඵලේ විද්‍යාව පේපර් එකට ගොඩක් ළමයිට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා. හරි. පත්‍රතලයේ හැඩය ලියා ගන්න පත්‍රතලයේ හැඩය කියලා එතන හිස්තැන් කිහිපයක් දාලා තියෙනවා. එතෙන් දාගන්න ලියා ගන්න. ශාක පත්‍ර අග්‍ර නිරීක්ෂණය කළ විට පත්‍ර අග්‍රය තියුණු හෝ චක්‍රීය හෝ උල් සහිත බෙදුණු ආදී විවිධ ආකාරවලින් දක්නට ලැබේ. ඒ කියන්නේ පත්‍රතලයේ බෙදලා තියෙන ඒවා තියෙනවා. පත්‍රතලයේ චක්‍රීය වෙලා තියෙන ඒවා තියෙන අර විවිධ ශාක පත්‍රවල විවිධත්වය ගැන තමයි උතනදී කියන්නේ. ලියා ගන්න උදාහරණ පත්‍රතලයේ විවිධත්වයට පොතේ දාලා තියෙනවා. දැන් ගොටුකොළ ශාකයේ බලන්න රවුම් වෙලා ගිහින්. ගොටුකොළ කොට්ටම්බ උදාහරණ යටතේ රාබු අඹ කොහිල මේක විවිධත්වයක් තියෙනවා මේ ශාකවල. ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ පත්‍ර අග්‍රවල තියෙන හැඩය. දැන් දැක්කනේ බෝකොලේ තිබ්බ හැඩය මොකද්ද කියලා? මම පොඩි වැරදීමක් වෙලා තියෙනවා. පත්‍ර අග්‍රයට කියන්න ඕන ටික තමයි අතන්ට කියලා තියෙන්නේ. ඒ ඒ ටික ඔයගොල්ලෝ උදාහරණ ටික හරි උදාහරණ ටික හරි පත්‍ර අග්‍රයට කියන්න ඕන ටික තමයි අතන ලියලා තියෙන්නේ. කලින් ටික කපන්න. ටිපෙක්ස් කරනවා නම් පොඩ්ඩක් ටිපෙක්ස් කරන්න. ශාක පත්‍ර අග්‍ර නිරීක්ෂණය කළ විට කියලානේ මම කිව්වේ. ඒ ටික පොඩ්ඩක් කපන්න. කපලා එතන ලියා ගන්න. හරි ටිපෙක්ස් කරලා හරි ලියා ගන්න. ශාක පත්‍ර තලය ඇතැම් ශාකවල බෙදුණු සහ නොබෙදුණු එසේත් නැත්නම් අර්ධව බෙදුණු
පත්‍ර දැකිය හැක. පත්‍රවල අග්‍රවල හැඩයට අර කලින් මකපු ටික තමයි එන්න ඕනේ. ශාක පත්‍රවල අග්‍රය නිරීක්ෂණය කළ විට ඔගොල්ලෝ නිකාම ලිව්වා කිව්වෙත් නෑ නේද? ටීචර් මෙතන වැරදි කියලා කිව්වෙත් නෑ. පත්‍ර අග්‍ර තියුණු හෝ උල් සහිත බෙදුණු ආදී පත්‍ර අග්‍ර තියුණු හෝ උල් සහිත බෙදුණු ආදී විවිධ ආකාර වලින් දක්නට ලැබේ. උදාහරණ බෝ, අරලිය, නියඟලා, කොබෝනීල. කොබෝනීල එකත් අර බද්ධ වෙච්ච හාට් එකක් වගේ දෙකක් තියෙන පොතේ දාලා තියෙනවා. පත්‍රධාරයටද පත්‍රධාර කඩතොළු සහිත බෙදුණුදාර නොබෙදුණුදාර ලෙස දැකිය හැක. බෙදුණුදාර කියන්නේ මේ වගේ දාර බෙදිලා ගිහලා තියෙනවා. කඩතොළු දාර දැක්කනේ වදවල එහෙම තියෙනවා. උදාහරණ වද, රෝස, අරලිය වල බෙදිලා නැහැ. ඊට පස්සේ පාදේ හා වුන්තේ විද්‍යත්වය. දැන් බලන්න මේ කොහිල කොලයක තියෙන ලස්සන කොහිල කොලේ ඉන්න හැටි ඒ වගේම හබරල කොලේ ඒගොල්ලන්ගේ තියෙනවා නිකන් ආන තීරණ නිකන් අර මෙහෙම අත් දෙකකින් අල්ලගෙන ඉන්නවා වගේ හැඩයක් නෙළුම් කොලේ තියෙනවා. පාදය හා වුන්තයද විවිධාකාර හැඩ ගැසීම් දක්නට ලැබේ. උදාහරණ කොහිල, නෙළුම්, බෝකොලේ ඒවා තමයි උදාහරණ විදිහට තියෙන්නේ. අපි දැන් යනවා පත්‍ර වින්‍යාසය. කියන්නේ ශාකයක පත්‍රය පිහිටලා තියෙන ආකාරය. දැන් දන්නවා ගොඩක් වෙලාවට පතුරු මුරුංග ශාක සියඹල ඒවල ශාක ඒක සංයුක්ත පත්‍රයක් කියලා අපි කියනවා. මොකද පත්‍ර කීපයක් එකතු වෙලා තමයි තනි පත්‍රයක් හැදිලා තියෙන්නේ. මෙතනදී අපි ඒව නෙමෙයි කතා කරන්නේ. අපි සාමාන්‍ය තනි පත්‍ර අපි දැකලා ඉන්න වද, රෝස, රුක්කත්තන, කැන්දකොළ ඒ වගේ වල කොහොමද පිහිටීම වෙලා තියෙන්නේ අනෝදා ඒවල පිහිටීම අපි බලන්නේ. අරක අපි කියනවා මේ ගොඩක් වෙලාවට ඒක පත්‍ර ගොඩකින් එකතුවක් තමයි ඔය තියෙන peer සොයන පතුරු මුරුංග සහ සියඹලා ශාකවල තියෙනවානේ පත්‍ර කීපයක් එකතු වෙලා තමයි තනි පත්‍රයක් හැදිලා තියෙන්නේ. ඒ තනි පත්‍රය තමයි අර අපි හූරලා ගන්න කොටස් තියෙනන්නේ. හූරන්නේ අපි එකින් එක තියෙන එකේ එකතු වෙච්ච පත්‍රිකා ටික. තනි පත්‍රය එකතු වෙච්ච පත්‍රිකා ටික. ලියා ගන්න.
ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර වින්‍යාසය ලෙස හැඳින්වේ. ශාක පත්‍රවලට පත්‍ර වින්‍යාසය කියන එක යටින් ඉරක් ගන්න. පත්‍රවලට උපරිම ලෙස සූර්යාලෝකය ලැබෙන ආකාරයට පත්‍ර ශාක කඳට සවි වී ඇත. මේ නිසා ප්‍රභා සංශ්ලේෂණය වඩාත් කාර්යක්ෂමව සිදුවේ. පත්‍ර වින්‍යාසය කියන්නේ ශාක පත්‍ර කඳට සවි වෙලා තියෙන ආකාරය අනුව. දැන් බලමු ආකාර කීපයක් තියෙනවා. ඒ ආකාර කීපය බලමු. පත්‍ර මාරුවෙන් මාරුවට සව් වෙලා තියෙන එක. පත්‍ර මාරුවෙන් මාරුවට සව් වෙලා තියෙන එක තියෙනවා. උදාහරණ විදිහට ඔය චිත්‍රය පෙළියන කටු අනෝදා. පත්‍ර මාරුවෙන් මාරුවට තියෙන එක. මෙන්න මේ තියෙන විදිහ. මේ රූපේ තියෙන මේක. පත්‍ර යුගල් වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ දැන් මෙයා ඉන්න මෙයා ඉස්සරහා තව එකෙක්. මේකේ නෑනේ. මෙයා මෙයයි මෙයයි අතර දුරක් තියෙනවා. එක්කෙනෙක් දුරින් එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් මෙතන නේද? එක එක ළඟ නැහැ. මෙතන දෙපැත්තට තියෙනවා. එක්කෙනෙක් ඉස්සරහා ඉන්නවා තව එක්කෙනෙකුත් ඊට ඉස්සරහින් ඉන්නවා. මේ ප්‍රධාන අක්ෂය ඔස්සේ දෙපැත්තට ඉන්න යුගලක් වශයෙන්. එතකොට ඒකට උදාහරණයක් තමයි පේර. පේරවල තමයි එහෙම තියෙන්නේ. මේව මතක තියෙන්න ඕනේ. ඊළඟට එක් ස්ථානයක හටගත්ත පත්‍ර 3ක් හෝ ඊට වැඩි ගණනක් හඳේ තියෙනවා. රුක්කත්තනවල බලන්න ගොඩක් ප්‍රසිද්ධයි රුක්කත්තන හැම ගෙදරකම වගේ පාරවල් අයින් තියෙන රුක්කත්තන ශාකයේ තියෙනවා. ඒ කියන්නේ එක තැනකින් පත්‍ර දෙකක් නෙමෙයි කීපයක් හටගෙන තියෙනවා. මේ බලන්න මේ මෙතන පොඩියට වගේ රූපයක් තියෙන මෙතන බලන්න පත්‍ර 3ක් තියෙනවා මෙතන. නේ? අර දැන් මෙතන තියෙන එකක් මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. හරි? යුගල් වශයෙන් තියෙනවා. නමුත් මේකේ නැහැ. මේකේ සමහර තැන්වල යුගලයක් තියෙන සමහර තැන් 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. මෙතන උදාහරණේ ලියන රුක්කත්තන. ඊළඟට කඳ වටා සර්පිලාකාරව ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ බාන කැන්ද ගහක කැන්ද කොළ පිහිටලා තියෙන ආකාරය. ඒක තියෙන නිකන් රවුමට වගේ. අපිට පේන්නේ රවුමක් කැරකිලා යනවා වගේ තමයි තියෙන්නේ. ඒ කැන්ද ගහේ කැන්ද කොළ සවි වෙලා තියෙන්නේ අන්න ඒ විදිහට. අපි ඒක කියන කඳ වටා සර්පිලාකාරව. එකක් තමයි පත්‍ර මාරුවෙන් මාරුවට කඳේ තියෙනවා. අනිත් එක යුගල් වශයෙන් ප්‍රතිවිරුද්ධව තියෙනවා. ඒ පේර ගහේ තියෙනවා ඒ විදිහට. ඊට පස්සේ එක ස්ථානකින් පත්‍ර එකක් තුනක් හතරක් හට ගන්න එක රුක්කත්තනවල තියෙනවා. කඳ වටා සර්පිලාකාර ලෙස පිහිටලා තියෙන එකට කැඳ ගහේ කැඳ කොලේ පිහිටීම. උස්වේදනය යනු කුමක්ද? ජලයේ වාෂ්පාකාරයෙන් ශාකය තුල ඇති ලියාගන්න ශාකය තුල ඇති ජලය වාෂ්පාකාරයෙන් පිටවීම. උස්වේදනයේ ශාක පත්‍රවල සිදුවන්නේ පුටිකා හරහා. පුටිකා කියලා විවරයක් තියෙනවා. මේ තියෙන්නේ ඒක හරියට මේ බෝංචි බීජ දෙකක් වගේ මේ තියෙන්නේ. මේ පුටිකා විවර හරහා තමයි සිදුවන්නේ. උස්වේදනය ඇතිවීමට හේතුව අහලා තියෙනවා.
ලියා ගන්න. ශාකයේ ඉහළ කොටස් වල අවශ්‍ය ජලය පරිවහනය සඳහා උස්වේදනය හේතු වේ. උස්වේදනය අවම කිරීමට ශාක දක්වන අනුවර්තන ගොඩක් යට උස්වේදනය අවම කරන්න මම කලින් කිව්වා වගේ ශුෂ්ක රූපී පරිසරවල ඉන්න ශාක. උදාහරණයක් තමයි පත්‍ර කටු බවට විකිරණය වීම. උදාහරණ පතොක්, පත්‍ර සංඛ්‍යාව ක්ෂීණ වීම. ඒ කියන්නේ පත්‍ර අඩුයි ගොඩක් වෙලාවට. නවහන්දි හී රැස්ස කියන ශාකෙත් එහෙමයි. පත්‍ර සිහින් වීම. ගොඩක් වෙලාවට මේ කොස් කොළ, දෙල් කොළ වගේ ලොකු ගස් වල කොළ දක්නු ලැබෙන්නේ නැහැ. ඒවල පත්‍ර ගොඩක් හීනි වෙලා තියෙනවා. ඒ කියන්නේ උස්වේදනය අඩු කරන. කසගහේ වගේ මේ උදාහරණ කසගහ. ඝනකම සහිත උච්චර්මයක් පිහිටීම ඊළඟ එක. එතකොට ජලයේ පිටවීම අවම වෙනවා. ඝනකම උච්චර්මයක් පිහිටීම. මතු පිට ඝනකමට වෙලා තියෙනවා. අරලිය, කනීරු ඝනකම කියන්නේ ගොඩාක් ඝනකම නෙමෙයි සාමාන්‍ය අනිත් පත්‍රවලට සාපේක්ෂ තුනී භාවයක් නැති වෙලා අපි කියන ප්‍රභා සංශ්ලේෂණයේ අනුවර්තනය තමයි පත්‍රයේ තුනී වෙලා තියෙන තුනී වෙලා නෑ මේ අරලිය කොලයක් අල්ලලා බලන්න කනීරුත් ඒ වගේ. අනිත් එක ශාක තුල ශාක පත්‍ර මාංශල වීම කෝමාරිකාවලදී ඔක තමයි දැනගන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම උස්වේදනයේ තියෙන උස්වේදන අවම කරන්න තියෙන අනුවර්තන ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන අනුවර්තන මේවා අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රවල අහනවා ඒවා අනිවාර්යයෙන්ම Taman දැනගෙන සිටිය යුතුමයි. ඊළඟ එක තමයි අපි ශාක කන්ද ගැන කතා කරනවා. අපි 7 වසරේදීත් කතා කරා කන්ද මුල් ඵල ගැන කතා කරා. මේක කෙටියෙන් තියෙනවා. කතා කරන්න ශාක කඳේ කෘත්‍යයක් මොකක්ද? ශාක කඳ තමයි ශාකය දරා සිටින්නේ. එකක් තමයි ප්‍රධාන දේ තමයි අපි කියනවා ශාකයට සන්ධාරණය සපයනවා. ඒ කියන්නේ පත්‍ර බී ඵල බීජ පත්‍ර පුෂ්ප දරා සිටීම හා සන්ධාරණය ලියාගන්න. ශාකයේ පත්‍ර පුෂ්ප ඵල බීජ දරා සිටීම සහ ශාකයට සන්ධාරණය සැපයීම. ඊට පස්සේ අහනවා මේ මූලික කෘත්‍යයට අමතරව ශාක කඳන් කරන දෙයක්. මේ ගොඩක් අපි කලින් කතා කරා ශාක කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා හන්දි පතොක් වගේ එකක් ලියා ගන්න. ශාක කඳ ප්‍රභා සංශ්ලේෂණය කිරීම. ඊළඟ එක තමයි අපි දන්නවා අපි 7 දී කතා කරා
පස තුල තියෙන ශාක කඳන් තියෙනවා. අපි ඒවට කිව්වා භූගත කඳන් කියලා. භූගත කඳන් තමයි කහ, පිඟුරු, ලුණු, අරුතපල් ඒවා. ඒ කියන්නේ මේ භූගත කඳන් තමයි ඒවා. ඒවල තමයි ආහාර සංචිත කරලා තියෙන්නේ. ලියා ගන්න ශාක කඳ ආහාර සංචිත කිරීමට භාවිතා කරයි. වරහන් ඇතුලේ භූගත කඳන්. උදාහරණ වරහන් වහලා උදාහරණ ලියන්න. අරතපල්, කහ, ඉඟුරු, ලූණු. ඊළඟ එක වර්ධන ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය. ඒ කියන්නේ නව ජනිතයන් අලිංගිකව ප්‍රජනනයෙන් බිහි කිරීම තමයි වර්ධක ප්‍රචාරකය කියන්නේ. වර්ධනය වෙන කොටසකින් අලුත් ශාක බිහිවීම. කෙසෙල්, කලාඳුරු උදාහරණ. ඊළඟ එක සංචිත කඳන්. ඒ කියන්නේ අපි කතා කරන්නේ භූගත කඳන් කියලා. ඒවා පොළවේ යට තියෙන්නේ ආහාර සංජය. මේවා පොළවෙන් උඩ තියෙන සංචිත කඳන් විදිහට කියන. ලියන්න සංචිත කඳන්. ඒ කියන්නේ කඳ ඇතුලේ තමයි දේවල් රැස් කරන්නේ. උදාහරණයක් උග්ගහේ කඳේ තමයි සීනි තියෙන්නේ. ඒ උග්ගහ කන්නේ කඳනේ අපි කඩලා කඩලා කන්නේ. සංචිත කඳන් උදාහරණ උක්. තව එකක් ලියා ගන්න. ඊට තියෙන එතන උඩින් හරි කමක් නැහැ ලියා ගන්න. ආරෝහක කඳන්. ආරෝහක කඳන්. උදාහරණ වෙනුවැල් බෝංචි. ඒ කියන්නේ තව අත්තක හරි එහෙම නැත්නම් තව එක නැගගෙන යන කියන්නේ තව එකක් ආධාරගෙන ගහක් මත හරි ආධාරකයක් මත හරි යන ශාකවලට ඒ ආධාරකයට සවිවීමට උදව් වෙනවා. ඒකයි මේ ආරෝහක කඳන් කියලා කියන්නේ. ඉහළට යන්න උපකාරී වෙන කෙනෙක්. ගහ ඉහළට වැඩෙන්න එපා. දැන් බුලත් එහෙම ඉහළට යන්නේ පහළට නෙමෙයිනේ වැල යන්නේ. ඒකට ආධාරකයට අසවි වෙන්න උදව් කරන නිසා. අපි කතා කරන මුල්වල විවිධත්වය. අවසාන කොටස තියෙන්නේ මුල්වල විවිධත්වය. මුල්වල විවිධත්වයෙන් මුල්වල ප්‍රධාන කෘත්‍යය තමයි ශාකය පසට සවිවීම හා ලියන්න ශාකය පසට සවිවීම හා අවශ්‍ය පෝෂක උරා ගැනීම. ඊට පස්සේ අහනවා ආගන්තුක මුල් ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා පොතේ තියෙනවා ලියා ගන්න. මුදුන් මුලෙන් හෝ එහි ශාඛා වලින් හැරුණු විට ඒ කියන්නේ මුදුන් මුලෙන් හෝ එහි ශාඛා වලින් කියන්නේ මුදුන් මුල හෝ පාර්ශ්වික මුල් කියලා අපි ඉගෙන ගත්ත අන්නේ එකෙන් හොඳේ. ආයි මං කියනවා මුදුන් මුලෙන් හෝ එහි ශාඛා වලින් හැරුණු විට ශාකවල වෙනත් කොටස් වලින්ද මුල් හටගනී. එම මුල් ආගන්තුක මුල් ලෙස හඳුන්වයි. ආගන්තුකයි පිටස්තරයි.
ඒ කියන්නේ ශාකයේ මුදුන් මුලින්වත් අනිත් පාර්ශ්වික මුල් වලින්වත් නෙමෙයි ශාකයේ වෙනත් කොටින් හරි මුලක් ඇති වෙනවා නම් අන්න අපි ඒකට කියනවා ආගන්තුක මුල් කියලා. ආගන්තුක. ඒක වචනේම තියෙනවා. අපි ආගන්තුකයි කියන්නේ පිටස්තරයි වෙනත් විදිහකට ආපු කෙනෙක්. ඊට පස්සේ තියෙනවා ප්‍රධාන කෘත්‍යයට අමතරව මුල් දක්වන වෙනත් කෘත්‍යයන් මොනවද කියලා ලියා ගන්න. ආහාර තැන්පත් කිරීම තමයි වරද්දන තැන තමයි බතල එතනින් ගියාම කැරට් මේ සෝරි බතල කහ ඉඟුරු ඒවා භූගත පඳම් කැරට් රාබු බීට් ඒවා භූගත මුල් හරි ඒවා ආහාර සංචිත කරපු මුල් අර්ථපල් එතනින් ගියාම කහ ඉඟුරු ඒවා ඔක්කොම කඳක් ඔය කඳයි මුලයි පටලව ගන්නව දුන්න හැටිම වැරදි විදිහට තමයි ඒ නිසා හොඳට මතක තියාගන්න වෙනස මුලකයි කඳකයි සංචිත කරලා දින ආහාර මොනවද ඒ කියන්නේ ශාක මොනවද කියන එක. ලිව්වේ ආහාර තැන්පත් කිරීම උදාහරණ ලියන්න. එතනට පේලියටම ලියන් යන්න. කැරට් රාබු බීට් ඒවල මුලේ තමයි තියෙන්නේ. ඔයගලගේ පොතේ දාලා තියෙනවා 34 වෙනි පිටුවේ ආගන්තුක මුල්වල ආහාර තැන්පත් කිරීමට මඤ්ඤොක්ක ඩේලියා කන්ද එක බලාගන්න. ඊළඟ එක ශාකයට ආධාරකයක් සැපයීම. ශාකයට ආධාරකයක් සැපවීම. වරහන් ඇතුලේ ඔයගලන්ට මතක ඇති කරුමුල්. කරුමුල් කිය වරහන් ඇතුලේ කරුමුල් කියලා ලියලා චූටි ඉරක් ගහලා නුග ඇල ඉරක් ගහලා කයිරු මුල්. ආයි චූටි ඉරක් රාම්පේ වැටකෙයියා දැන් වරහන වහන්න. ඊළඟ අවස්ථාව ජල වාෂ්ප අවශෝෂණය. තුන්වෙනි අවස්ථාව ජල වාෂ්ප අවශෝෂණය. උදාහරණ ඕකිඩ්. ඊළඟ එක ආරෝහක මුල් හෙවත් ආලග්න මුල්. ඒකෙන් කරන්නේ චුටි ඉරක් ගහලා ලියන්න. කඳ ආධාරකයට සවි කරයි. මේ මුල් තමයි කඳ ආධාරකයට සවි කරන්නේ. බුලත් උදාහරණ විදිහට බුලත්. ඊළඟ එක වායුගෝලීය වාතය අවශෝෂණය. වරහන් ඇතුළේ ලියන්න වායුදර මුල්. චූටි ඉරක් ගහන්න කිරල කඩොල් ලියලා වරහන් වහන්න. ඊළඟට වර්ධක ප්‍රචාරණයට උදාහරණ කරපිංචා බෙලි මේ කියපු ටිකම තමයි මේ හතේ පොතේ මං හිතන්නේ මතක ඇති හතේ පොතේ දාපු ටිකම තමයි කරපිංචා බෙලි උදාහරණ. ඔය කියපු ටිකම තමයි මේ දාලා තියෙන්නේ මේ හතේ පොතෙන් ගත්තේ මම වගුව. හතේ පොතේ දාලා තියෙන්නේ ඔය වගුව තමයි. ඔය හතේ පොතෙන් ගත්ත කොටස. ඉතින් ඔන්න ඔච්චරයි ඕගලන්ට දාලා තියෙන්නේ. ඊළඟ දවසේ තමයි අපි ප්‍රශ්න කරන්නේ. හරි කෙටි පාඩමක්. මොකද හතේ තියෙනම දැනුම තමයි තා චුට්ටක්
දේවල් එකතු කරලා තියෙනවා. ඉතින් කියවලා මතක තියාගන්න පුළුවන් එදිනදා ජීවිතයට අවශ්‍ය පාඩමක් තියෙන. ඕක තමයි අද දවසේදී කරන්න තියෙන්නේ. ඉතින් ඔයගලන් නැවත වරක් ටියුට් එකයි පොතයි දෙකම බලන්න. නොතේරිච්ච දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න ටීචර් මට මෙතන තේරුන්නේ නැවත කියලා දෙන්න කියලා අනිවාර්යෙන් කියලා දෙනවා. ඊළඟ දවසේ අපි ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් ඔයගලන්ට සුබ දවසක් ආයුබෝවන්.